ආයිබෝවන් මම හෙද නිලධාරිණී එම්.එච්.ජේ සඳරේකා. මෙම වීඩියෝ ඔබ වෙත ගෙන එන්නේ හදිසි අනතුරකදී හෝ හෘදයාබාධ තත්ත්වයකදී ශ්වසනය සිදු නොකරන පුද්ගලයෙකුට විය හැකි ක්ෂණික මරණයෙන් ඔහුව ගලවා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා. ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි CPR. කාඩියෝ පල්මොනරි රිසසිටේෂන්. සිංහලෙන් හෘද කන්තුක පුනර්ජීවනය ලෙස හඳුන්වනු ලබනවා. මගතොටකදී හෝ ඕනෑම ස්ථානයකදී මෙවැනි පුද්ගලයෙකු දුටු විට ඔහු ශ්වසනය සිදු නොකරන්නේ නම් පපු තෙරපුම් සහ කෘත්‍රිම ශ්වසනය ලබා දීම මගින් ඔහුගේ හදවත නැවත පණ ගැන්විය හැකියි. මෙවැනි පුද්ගලයෙකු දුටු විට පළමුවෙන් ඔබ කළ යුත්තේ ඔහු ප්‍රතිචාර දක්වනවාද යන්න විමසා බැලීමක්. ඒ වගේම ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔහු ශ්වසනය සිදු කරනවාද යන්න ඊළඟට විමසා බැලිය යුතුයි. පහත රූපරාමුවලින් පෙනෙන පරිදි ඔහුගේ හිස පහත් කොට නිකටෙන් හිස ඔසවා ශ්වසන මාර්ගය විවෘත කරගෙන අපගේ මුහුණ ඔහුගේ නාසය වෙත ලං කර ඔහු ආශ්වාස ප්‍රාශ්වාස කරන ශබ්දය ඇසීමෙන් හා එම ප්‍රාශ්වාස වාතය අපගේ මුහුණේ ගැටෙනවද යන්න අවධාරණය කර ගැනීමෙන් ශ්වසනය සිදුවෙනවාද යන්න මනයකට එළඹිය හැකිය. ඒ වගේම ඔහුගේ පප ප්‍රදේශයේ ඉහළ පහළ යෑමක් නිරීක්ෂණය කිරීම තුළින් ශ්වසනය සිදුවනවාද යන්න නිරීක්ෂණය කළ හැකියි. මෙලෙස නිරීක්ෂණය කිරීමෙන් එම පුද්ගලයා ශ්වසනය සිදු කරන්නේ නැත්නම් ක්ෂණිකව තප්පර 10ක් ඇතුළත පපු තෙරපුම් ලබා දීම ආරම්භ කළ යුතුයි. ඒ වගේම උදව්වට කෙනෙකු කතා කර ගැනීමක්, හදිසි ගිලන් රථ සේවයකට දුරකථන ඇමතුමක් දී ගෙන්වා ගැනීමක් සිදු කළ යුතුයි. තෙරපුම් ලබා දීමේදී පළමුවෙන්ම එම පුද්ගලයාගේ පපු ප්‍රදේශය ඔබට මේ රූපරාමුවෙන් පෙනෙන ආකාරයට අප අත තැබිය යුතු ස්ථානය මෙලෙස තීරණය කරගත යුතුයි. ඒ අනුව ඔබගේ හුරු අත උඩට සිටිනසේ ඩොමිනන්ට් හෑන්ඩ් එක උඩට සිටිනසේ අත් දෙක ලොක් කරගෙන එම පුද්ගලයා සහ ඔබේ අතර කෝණය අංශ 90ක් පමණ වනසේ තබා ගත යුතුයි. එසේ තබාගෙන සෙන්ටිමීටර් 4ක් 5ක් පමණ ගැඹුරට පපු සම්පීඩන සිදුවන ලෙස පපු තෙරපුම් ලබා දීම සිදු කළ යුතු වෙනවා. මේ ලෙස අඛණ්ඩව පපු තෙරපුම් සහ කෘත්‍රිම ශ්වසනය එම පුද්ගලයාට ලබා දීම කළ යුතු වෙනවා. ඔබට දැන් මෙම ක්‍රියාදාමය අඛණ්ඩව රූපරාමු හරහා බලාගත හැකියි. මෙලෙස පපු තෙරපුම් තප්පරයකට දෙවාරයක් වනසේ මිනිත්තුවකට 100ත් 120ත් අතර ප්‍රමාණයක් ලබා දිය යුතුයි. මෙම තෙරපුම් ලබා දෙන ගමන් කෘත්‍රිම ශ්වසනයද ලබා දිය යුතුයි. කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ඔබට රූපරාමු මගින් නිරීක්ෂණය කළ හැකියි. පපු තෙරපුම් 30කට කෘත්‍රිම ශ්වසන දෙක බැගින් ලබා දීම කළ යුතුයි. මෙම ක්‍රියාදාමය අඛණ්ඩව එම පුද්ගලයා ශ්වසනය සිදු කරන තෙක් හෝ ගිලන් රථ සේවයක් පැමිණෙන තෙක් හෝ රෝහල්ගත කරන තෙක් මෙම ක්‍රියාදාමය දිගටම අඛණ්ඩව කළ යුතුයි. මේ සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සිටීම මහත් ඵලදායී වෙනවා. මන්දයත් තනි පුද්ගලයෙකු විසින් CPR ලබා දීම තුළින් එම පුද්ගලයා විඩාවට පත්වීම සිදුවීමත් නිසා එම පුද්ගලයාට කාර්යක්ෂමව හෘද පුනර්ජීවනය ලබා දීම කළ නොහැකි කාරණයක්. හොඳයි. මෙලෙස මම පැහැදිලි කර CPR ක්‍රමවේදය මගින් ශ්වසනය සිදු නොකරන පුද්ගලයෙකුගේ සිදුවිය හැකි ක්ෂණික මරණයෙන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් ඔහුගේ හදවතේ ස්වභාවික රිද්මය ස්වභාවික ක්‍රමවේදයකට පත් කිරීම සඳහා වැඩිදුර වෛද්‍ය උපකාර අදාළ අවශ්‍ය වෙනවා. ඉතින් ඔබට රූපරාමුවලින් පෙනෙන AED කියන මෙම යන්ත්‍රය මගින් මෙම ක්‍රියාදාමය සඳහා මහත් රුකුලක් ලබා දෙනවා. AED කියන්නේ ඔටෝමේටඩ් ඉලෙක්ට්‍රොනික ඩිෆිබ්‍රිලේටර් එකක්. මෙය ශ්වසනය සිදු නොකරන පුද්ගලයෙකුට සම්බන්ධ කිරීම තුළින් ස්වයංක්‍රීයව විධිවිධාන ලබා දෙනවා. මේක හසුරවන්නේ කෙසේද කියලා ඒ අනුව අපි ක්‍රියා කිරීම තුළින් එම යන්ත්‍රය මගින් අදාළ විද්‍යුත් කම්පනය ලබා දීම නිසා හදවත ඒ සුපුරු රිද්මයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. පිට රටවල මෙවැනි උපකරණ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ තැන්වල සවිකර තිබෙනවා. නමුත් අපේ රටේ ගිලන් රථ සේවාවල සහ රෝහල්වල විතරයි දක්නට ලැබෙන්නේ. එම නිසා මෙම මැනුවලි මම කලින් පැහැදිලි කර ආකාරයට පපු තෙරපුම් සහ කෘත්‍රිම ශ්වසනය ලබා දීම මගින්
ශ්වසනයේ නතර වුණු පුජ්‍යලයකගේ සිදුවිය හැකි ෂණික මරණයෙන් ගලවා ගැනීමට ඔබත් දායක වන ලෙස ඉල්ලා සිටිමින් සමුගන්නම්. ආයුබෝවන්.